අයිබෝවන් සුබ දවසක් ආදරණීය දුවේ පුතේ අපි අද විශේෂ වීඩියෝවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් අපි 2026 අපොස සාමාන්‍ය පෙළ විභාගයට පිණි සිටින අපි සූදානම් වෙනවා. ඉතින් මේ සූදානම් වෙන දරුවන්ගේ විභාගයේ ප්‍රශ්න පත්‍රය ඉතාමත්ම පහසු වෙන ආකාරයට ඊට මුහුණ දීම සඳහා අපි ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න තමයි අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ. මම තීරණය කරා විභාගයට අරමුණු කරගෙන විභාගයට අපිට ලැබෙන ප්‍රශ්න පිළිබඳව අපි කලින් සිතාමතා දුවා දරුවන්ට ඉතාමත් පහසුවෙන් පිළිතුරු පත්‍රයට කර ගැනීමට පහසු වෙන විදිහට අපි ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න. මම බලාපොරොත්තු වෙනවා දිගටම විභාගයේ ප්‍රශ්න පත්‍රයට එන අපෝස සමාන්‍ය පෙළ විභාගයට එන ප්‍රශ්න තෝරාගෙන මම මේ පිළිබඳව ඉතාමත් පහසුවෙන් දරුවන්ට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට ඒ ප්‍රශ්න සාකච්ඡා කරන්න. අද මම බලාපොරොත්තු වෙන්නේ ඇමරිකන් විප්ලවය. අපිට විප්ලව තුනක් තියෙනවා. ඇමරිකන් විප්ලවය, ප්‍රංශ විප්ලවය සහ රුසියන් විප්ලවය. මේ විප්ලව තුනෙන් මම බලාපොරොත්තු වෙනවා විප්ලව තුනම මේ කෙටි කාලය තුල මට පුළුවන් ද කියලා සාකච්ඡා කරන්න ඔබ සමග. කොහොම නමුත් ඇමරිකන් විප්ලවයත් ප්‍රංශ විප්ලවයත් අපි කතා කරමු. අපි හිතමු විභාගයට මේ විප්ලව වලින් අපි ඇමරිකන් විප්ලවය විභාගයට ආවොත් ඇමරිකන් විප්ලවයක් ඇතිවීමට බලපාපු හේතු සාධක මොනවද කියන ප්‍රශ්නය එක ප්‍රශ්නයක්. අපි දන්නවා මේ ඇමරිකාව කියලා රටක් තිබුණේ නැහැ. ඒක පසු කාලීනව තමයි මේ ඇමරිකන් මේ රට දූපතක් වශයෙන් තිබිච්ච එක මහද්වීපයක්. මේ මහද්වීපය හොයාගන්නේ පසු කාලීනව ක්‍රිස්ටෝෆර් කොලම්බස්, ඇමරිගෝ වෙස්පුචි යන මේ දෙදෙනාගේ සොයා ගැනීමක ප්‍රතිඵලයක් තමයි අපි ඇමරිකාව කියලා හඳුන්වන්නේ. ඇට්ලන්ටික් සාගරයටත් පැසිෆික් සාගරයටත් අතර පිහිටා තිබෙන දූපතක් හැටියට අපිට ඇමරිකාව හඳුනා ගන්න පුළුවන්. ඇමරිකාව කියලා ලෝකේ රටක් තිබුණේ නැහැ. ඇමරිකාව කියලා රටක් අපිට ලෝකයේ දකින්නට තිබුණේ නැහැ. තිබුණේ දූපතක්. මේ දූපතේ හිටියේ දරුවෙනි මේ ඇස්ටෙක්වරු, මායාවරු සහ ඉන්කාවරු කියලා කියන ගෝත්‍රික සමාජ කොටස් තුනක් තමයි මේ දූපතේ ජීවත් වෙලා තිබෙන්නේ. ඉතින් එතකොට මේ දූපත සොයා ගැනීම පිළිබඳව ගැටලු කීපයක් තිබෙනවා. ඒ ගැටලු කීපයක් ගත්තොත් එහෙම අපි දන්නවා මේ විශේෂයෙන්ම මේ 1492 තමයි ක්‍රිස්ටෝෆර් කොලම්බස් මේ ඇට්ලාන්ටික් සාගර කලාපයට පැමිණෙන්නේ බහමාස් දූපත් ආශ්‍රය කරගෙන. ඒ ඉස්පාඤ්ඤයේ සිට පැමිණි ක්‍රිස්ටෝෆර් කොලම්බස් මේ ඇට්ලාන්ටික් සාගරයේ මේ දූපත දැකලා එයා විශ්වාස කරා මේක එයා නම් කරේ මේ වෙස්ට් ඉන්ඩියන් කියලා. බටහිර ඉන්දීය දූපතක් වශයෙන් තමයි මෙයා මේක සඳහන් කරේ. ඊට හේතුව වුණේ එයා ඇත්තටම එයාට රැවටීමක් වුණා. නමුත් ඒ රැවටීම අන්තිමට ලෝක ඉතිහාසයේ ස්ථාවර භාවයට පත්වීම පිළිබඳවත් අපි පොඩ්ඩක් කල්පනා කරන්න ඕන කාරණයක්. කෙසේ නමුත් මේ ඊට පසුව පැමිණෙන මේ ඇමරිගෝ වෙස්පුචි කියන මේ දේශ ගවේෂකයා එයා මේ ප්‍රදේශයට පැමිණිච්ච වෙලාවේදී එයා නිශ්චිත වශයෙන්ම එයා කළ ප්‍රකාශය තමයි මේක ඇට්ලාන්ටික් සාගරයටත් පැසිෆික් සාගරයට අන්තරයේ පිහිටා තිබෙන දූපතක් හැටියට එයා නම් කරා. නමුත් ඔහු නම් කරලා ඔහු මේ දූපතට ගොඩ බහින්නට සූදානම් වෙනකොට අර ඇස්ටෙක් වරුන්ගේ එහෙම නැත්නම් රතු ඉන්දියානුවන් වශයෙන් අපිත් ඒ නම පාවිච්චි කරමු. රතු ඉන්දියානුවන්ගෙන් එල්ල වෙච්ච ඊතල පහරකින් ඔහුට මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා ඒ දූපතේ වෙරළෙදිම. ඉතින් ඒ නිසා ඇමරිකානු භූගෝල විද්‍යාඥයෙක් විසින් ඔහුට ගරු කිරීමක් වශයෙන් මේ දූපතට ඇමරිගෝ කියන නාමය දාලා තියෙන. මේ ඇමරිගෝ කියන නම තමයි පසු කාලීනව ඇමරිකාව කියලා මේක නම් කරේ. ඇත්තටම විශාල ශාස්ත්‍රීය භූමියක්. මේ දූපත කොටස් දෙකකින් උතුරු සහ දකුණු වශයෙන් විශාල දූපත් දෙකකින් මේක යුක්ත වෙලා තිබෙනවා. එකට බැඳී පැවතිනවා. එතකොට මේ දූපතේ ඇස්ටෙක්වරු, මායාවරු, ඉන්කාවරු කියන ගෝත්‍රික සමාජ කොටස් තුනක් මේකේ ජීවත් වෙන. අදටත් ඒ ගෝත්‍රික ජන කොටස් තුන යම්කිසි ප්‍රමාණයකින් ඒගොල්ලෝ ජීවත් වෙනවා. එතකොට මේ දූපත සොයා ගැනීමේ තමයි අපි මේ ඇමරිකාව කියන අලුත් මහද්වීපයක්, ඇමරිකා මහද්වීපය නමින් පසු කාලීනව ලෝක ඉතිහාසයට එකතු වෙන්නේ. ඊළඟ කාරණේ තමයි අපිට වැදගත් වෙන්නේ විභාගයට ඇමරිකාවට
ජන සංඛ්‍යාවක් ඒ කියන්නේ යුරෝපා ජාතීන් ඇමරිකාවට පදිංචියට පැමිණෙන්නේ ඇයි කියන කාරණේ පිළිබඳව. අපි දන්නවා මේ ඇමරිකාවේ පදිංචියට පැමිණිච්ච කණ්ඩායම් කීපයක් ඉන්නවා. පෘතුගීසීන්, ස්පාඤ්ඤයෝ, ඕලන්දයෝ, ප්‍රංසයන් සහ බ්‍රිතාන්‍යයන් නැත්නම් ඉංග්‍රීසීන්. මේ ජන කණ්ඩායම් තුනම ඇමරිකානු මේ දූපත්වල පදිංචි වීමට පැමිණුණා. ඇමරිකාවේ උතුරු කොටසේ ප්‍රංසයෝ තමන්ගේ ප්‍රාන්ත කොටස් පිටවා ගත්තා. එතකොට ඇමරිකාවේ වයඹටත් බටහිරටත් බරව ජීවත් වුණේ ඇස්ටෙක් කුරු එහෙම නැත්නම් රතු ඉන්දියානුවන් කියන ගෝත්‍රික ජන කොටස් තමයි ඒ කොටසේ ඔවුන් ජීවත් වුණේ. ඊළඟට මේ දකුණු ඇමරිකාව ගත්තාම ඒ කියන්නේ ඇමරිකාවේ පල්ලෙහා කොටස ගත්තාම ඒකේ පෘතුගීසීන්, ඕලන්දයන් සහ ස්පාඤ්ඤයන් තැන් තැන් වල තමන්ගේ ප්‍රාන්තයන් බිහි කරගෙන ඒගොල්ලොත් ඒවැයි ජීවත් වුණා. එතකොට මේ ඇමරිකාවේ රත්තරන් ඒ වගේම රිදී ආදී අපස් වර්ග බහුල ප්‍රදේශයක් එපමණක් නෙමෙයි භූගෝලාත්මක වශයෙන් ගත්තාම තැනිතලා තෘණ භූමිය වලින් පිරිච්ච භූමි භාගයක්. ඒ වගේම ශාස්ත්‍රීය පසක් ඒ වගේම මේ ඇමසන් ගංගාව දකුණු ඇමරිකාව මැදින් ගලාගෙන යනවා. ඒ වගේම උතුරු ඇමරිකාවෙත් ගංගා කීපයක් රට ශාස්ත්‍රීය කරමින් දස දිශාවට ගලාගෙන ගිහිල්ලා පැසිෆික් සාගරයටත් අට්ලාන්ටික් සාගරයටත් එකතු වෙනවා. ඉතින් අපි මේ කතා කරේ පොඩ්ඩක් ඇමරිකාවේ භූගෝලාත්මක සාධකය පිළිබඳව. මම හිතනවා මේ දරුවන්ට අපි පාඩම් වලදී මේවා කතා කරපු නිසා මම මේ කාරණා කියනකොට මතක් වෙන්න ඇති කියලා. ඊළඟ ප්‍රශ්නේ ඔන්න බලන්න O level විභාගයේදී අපිට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇමරිකානුවන් නැත්නම් ඉංග්‍රීසීන් එහෙම නැත්නම් යුරෝපා ජාතීන් ඇමරිකාවේ ජනපද පිහිටුවා ගැනීමට බලපාපු හේතු සාධක මොනවාද කියලා. උත්තර 1. පළවෙනි එක උත්තරේ. එකක් තමයි යුරෝපයේ පැවතිච්ච නොනවතින ආගමික යුද්ධ. අපි දන්නවා රෙපර කතෝලික, රෝමානු කතෝලික, රෙපරමාදු ක්‍රිස්තියානි මේ ආගම් අතර විශාල යුද්ධ ගැටුම් පැවතුණා. මේ 30 අවුරුදු යුද්ධය, 7 අවුරුදු යුද්ධය, අවුරුදු 300ක් පුරා හරියට ගණනය කරොත් එම් පුතා අවුරුදු 300ක පමණ කාල පරාසයක් මේ යුරෝපයේ විශේෂයෙන්ම මේ යුද්ධ පැවතුණා ආගම් සම්බන්ධව. ඉතින් මෙතන අපිට හිතන්න පැත්තකුත් තියෙනවා නේද? ආගම් වලින් මිනිසාට ඉගැන්වුවේ ආදරය, කරුණාව, මෛත්‍රිය, ප්‍රේමය, සෙනෙහස නේද? නමුත් අන්තිමට ආගම අද අපි වර්තමානයේ කතා කරන ලෝකයේ තුලත් අද ආගම ලෝක යුද්ධයක් බවට පරිවර්තන වෙලා තිබෙනවා. අපි ශ්‍රී ලංකාව ගත්තත් එහෙමයි, යුරෝපා රටවල් ගත්තත් එහෙමයි, ආසියා ආෆ්‍රිකානු රටවල් ගත්තත් එහෙමයි. මේ ආගම් පදනම් කරගෙන පුදුම විදියට මිනිසුන් මරා ගැනීම, මිනිසුන් අතර ගැටුම් ඇති කර ගැනීම දකින්න හම්බ වෙනවා. ඒකම අවාසනාවන්ත සිද්ධියක්. මේ ශාස්ත්‍රූරු ලෝකයට ධර්මයක් දේශනා කරේ සාමකාමී ලෝකයක් බිහි කිරීමට. ඊළඟ දෙවෙනි කාරණේ තමයි ඒගොල්ලන්ට ඕන වුණා මේ යුරෝපයේ තිබෙන නොනවතින මේ යුද්ධ වලින් ඈත් වෙලා නිදහසේ තමන්ගෙම කියන ඉඩමක් කඩමක් හදාගෙන වෙනම දූපතකට රටකට වෙලා මේ සෞභාග්‍යමත් ජීවිතයක් ගත කරන්න. තව කණ්ඩායමකට ඕන වුණා. තව කොටසකට ඕන වුණා තමන්ගේ මව් රාජ්‍යයට කීර්තිය, ධනය, බලය ලබා දීලා තමනුත් ඒ සෞභාග්‍ය භුක්ති විඳින්මින් සැපසේ ජීවත් වෙන්න ඕනෑ කියන කාරණය. ඔන්න දැන් දුව පුතා අපි දැන් කාරණා තුනක් කිව්වා. ඔන්න ආයෙසලා ප්‍රශ්න මතක් කරනවා. යුරෝපා ජාතීන් ඇමරිකාවේ පදිංචි වීමට ආවේ ඇයි? උත්තරේ. එම යුරෝපා රටවල් වල පැවතිච්ච නොනවතින යුද්ධයන්, ආගමික යුද්ධයන් නිසා ඒවෙන් හෙම්බත් වෙච්ච මේ ජනතාව නිදහස් ජීවිතයක් පතා ඇමරිකාන මේ දූපත හොයාගෙන පැමිණෙනවා. එතකොට මේ ඇමරිකාව හොයාගෙන ඉවරයි. ක්‍රිස්ටෝෆර් කොලම්බස්ට වැරදුනත් නිශ්චිත වශයෙන්ම මේක දූපතක් වශයෙන් ඇමරිකෝ වෙස්පුචි හොයාගත්තා. ඊට පස්සේ මේක ලෝකයට විවෘත වුණා සාමාන්‍ය ජනතාවට මේ රටට පැමිණීමට. එතකොට ආගම් නිසා ඇතිවෙච්ච කැළඹිලි සැපවත් ජීවිතයක් ගත කරන්න තමන්ගේ රටට ධනය, බලය, කීර්තිය ලබා දීලා මේ රට තමන්ගේ මව් රාජ්‍යයට අල්ලලා දීලා ඉවරලා ඒ තමන්ගේ මව් රාජ්‍ය වටිනාම රාජ්‍ය බවට පත් කිරීමේ අරමුණිනුත් පැමුණා. මෙන්න මේ කියන කාරණා නිසා තමයි ඒකොල්ලෝ නැත්තම් මේ ජාතීන් ඇමරිකාවේ ජනපද පිහිටුවා ගැනීමට පැමිණුණේ. ඉතින් අපි කතා කරන්නේ අපිට විභාගයට අවශ්‍ය කරන්න අපි මේ ඇමරිකන් විප්ලවය යනුවෙන් කතා කරන්නේ එංගලන්තයේ සිට ඇමරිකාවේ පදිංචියට පැමිණි ජන කණ්ඩායම ගැන පමණයි. එතකොට මුල්ම කාලවල මේ පුතා මේ ජනතාවට තමන්ගේ රටේ ඉඳලා මේ රට හොයාගෙන ඇවිල්ලා මේකේ පදිංචි වෙන්න මේ රාජ්‍යානුග්‍රහය දැක්වුවා.
උදාහරණයක් උතන ඉංග්‍රීසීන්ට එංගලන්තයේ රාජ්‍ය අනුග්‍රහය දක්වා. පෘතුගීසීන්ට, ඒ වගේම ප්‍රංශීන්ට, ස්පාඤ්ඤීන්ට, ඕලන්දයින්ට ඒ මව් රටවල් උදව් කරා මේ ඒගොල්ලන්ට මේ නාවිකයන්ට මේ ඇවිල්ලා ඒ වගේ මේ ව්‍යාපාරිකයන්ට මේ ධනවතුන්ට ඇවිල්ලා මේ රටවල් හොයාගෙන ඒවා පදිංචි වෙලා ඒ ධනෙ තමන්ගේ මව් රටට එවන්න. මේ කොන්දේසි මත තමයි මේගොල්ලෝ ආවේ. නමුත් මේ පැමිණිච්ච ඉංග්‍රීසීන් ඇමරිකාවට පැමිණුණාට පස්සේ ඒගොල්ලන්ට හිතුණා අපි මොන තරම් දැන් නිදහස් ජීවිතයක් ගත කරනවද? ඒ නිසා මේ රට තමන්ගේ රටක් බවට පත් කරගෙන ජීවත් වෙන්න ඕනේ කියන මේ ගැඹුරු කල්පනාවක් ඒගොල්ලන්ගේ සිත් තුළ එන්න ඇති වුණා. ඒකට හේතුව තමයි පුතා එංගලන්තය සහ ඇමරිකාව අතර දුරස් ප්‍රමාණය මාසික පමණ නැව් ගමනකින් රුවල් නැව් ගමනකින් එන්න ඕන ගමනක් තමයි මේ එංගලන්තයේ සිට නැත්නම් මේ බ්‍රිතාන්‍යයේ සිට ඇමරිකාවට. ඉතින් ඒ නිසා මව් රටට නිතරම මේ අලුත් රටක් හොයාගෙන ගිය කණ්ඩායම් ගැන හොයන්න වෙලාවක් කාලයක් නැහැ. නිතර එන්න යන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ මේ පවතින මේ ඩිස්ටන්ස් එක, ඒ කියන්නේ තමයි දුරස්ථභාවය නිසා ඒගොල්ලෝ හොයන්න බලන්න ගියේ නැහැ. ඉතින් ඒ නිසා මේ මව් රටින් වෙන් වෙලා මේ දූපතට පදිංචියට ආපු ඉංග්‍රීසීන්ට දැන් සංකල්පයක් ඇති වෙනවා අපි මව් රටින් ඈත් වෙලා නිදහසේ ජීවත් වෙන්න පුළුවන් නම් හොඳයි කියන ආකල්පයක් මේගොල්ලන්ට ඇති වුණා. එපමණක් නෙමෙයි. ඊළඟට අපි මේ කතා කරන්නේ ඇමරිකන් විප්ලවයනේ. මේක විප්ලවයකට තල්ලු වෙන්නේ කොහොමද? එතකොට මේ බ්‍රිතාන්‍යයේ සිට ඇමරිකාවේ ප්‍රාන්ත හදාගෙන පදිංචි වෙන්න ගිය මේ ජාතීන්ට විප්ලවයක් තමන්ගේ මව් රාජ්‍යයත් එක්කලා විප්ලවයක් ඇති කරගන්න බලපාපු හේතු සාධක මොනවද? එකක් තමයි පුතා ඉංග්‍රීසීන් බ්‍රිතාන්‍යයෙන් ඇමරිකාවේ මේ නව දූපතට පදිංචියට යන අයට බ්‍රිතාන්‍ය දීපු නීති රීති මාලාවක් තියෙනවා. මොකද්ද නීති රීති මාලාව? ඒගොල්ලෝ කිව්වා බ්‍රිතාන්‍ය රාජ්‍යයේ ආධිපත්‍ය පිළිගන්නට ඕන. බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වෙන ව්‍යවස්ථාවට අනුකූලව ඒගොල්ලෝ ඇමරිකාවට ගිහිල්ලත් ඒ ඇමරිකාවේ ජීවත් වෙන්න ඕනේ ඒ ව්‍යවස්ථාවේ තිබෙන නීති රීතීන්ට අනුව. එතකොට එංගලන්තේ නැත්තම් බ්‍රිතාන්‍යයේ නීති රීතීන් උල්ලංඝනය කරමින් ඇමරිකාවේ ජීවත් වෙන්න බෑ. ඒ නීති රීති ඒගොල්ලෝ පෙනෙව්වා. එතකොට අපිට පේනවා එසේ නීති පෙනෙව්වත් මේ තිබෙන දුරස්ත භාවය නිසා මේගොල්ලෝ උපරිම නිදහසක් අපි දකිනවා භුක්ති විඳිනවා. ඊළඟ කාරණේ තමයි මේගොල්ලන්ට තිබිච්ච අභියෝගයක් තිබුණා. මොනවාද අභියෝග දෙකක් තිබුණා. එකක් තමයි උතුරේ ප්‍රංශයන් පදිංචිලා හිටියා. මේ බස්නාහිරට බරව බටහිර පැත්තට වෙන්න රතු ඉන්දියානුවන්. ඒ කියන්නේ ඇස්ටෙක්වරු හිටියා, ගෝත්‍රිකයෝ හිටියා. මේ දෙකොල්ලන්ගෙම මේ නව ජනපද පිහිටුවා ගත්ත. ඒ කියන්නේ ඇමරිකාවේ මේ උතුරට මායිම්ව නැගෙනහිරට බරව මුහුදු සීමාව තුළ ප්‍රාන්ත 13ක් පිහිටුවා ගත්ත ඇමරිකානුවන්ට ප්‍රංශයන්ගෙන් නොනවත්වා හිරිහර කරදර එල්ල වුණා. එපමණක් නෙමෙයි රතු ඉන්දියාවන්ගෙනුත් ඒ හිරිහරයම සිද්ධ වුණා. ඉතින් එතෙන්දී බ්‍රිතාන්‍යයට සිද්ධ වුණා මේ ප්‍රංශයත් එක්කලා විශාල යුද්ධ ගැටුමකට වැඳි වෙන්න. අවුරුදු 7ක් මේ යුද්ධය ගියා. ඉතිහාසයේ මේක හඳුන්වන්නේ පුතා සත් අවුරුදු යුද්ධය කියලා. ඔන්න දරුවෙනි ඔයගොල්ලන්ගේ O level විභාගයේදී බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට කෙටි ප්‍රශ්නයක් එන්න පුළුවන්. සත් අවුරුදු යුද්ධයට මැදි වූ රාජ්‍යයන් මොනවාද? එහෙම නැත්නම් සත් අවුරුදු යුද්ධය කියන්නේ මොකක්ද කියන කාරණේ පිළිබඳව අතුරු ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒක දෙවෙනි කොටසේ හෝ තුන්වෙනි කොටසේ ප්‍රධාන ප්‍රශ්නයක් වෙන්න බෑ. අතුරු ප්‍රශ්නයක් වශයෙන් සත් අවුරුදු යුද්ධය කියලා කියන්නේ බ්‍රිතාන්‍ය රජය ප්‍රංශයත් එක්කලා අවුරුදු 7ක් යුද්ධයකට මැදි වෙලා හිටියා. විශේෂයෙන්ම ඇමරිකානුවන්ට ඇතිවෙච්ච බලපෑම් වලින් මුදවා ගැනීමටත් ප්‍රංශය සමග ඇති කරගත්ත දේශපාලනික සහ ආර්ථික ගැටුමක් පදනම් කරගෙන මේ යුද්ධය ඇති වුණා. අවුරුදු 7ක් පොඩි කාලයක් නෙමෙයි. එතකොට බ්‍රිතාන්‍ය මව් රාජ්‍යයට විශාල මුදලකුත් වියදම් වුණා. අන්තිමට ප්‍රංශය පරාජය වෙලා එංගලන්තය ජයග්‍රහණය කරා. එංගලන්තය ප්‍රංශයන් පරාජය කිරීමත් සමගම ඇමරිකාවේ පදිංචි වූ නව ජනපද වාසීන්ට තිබුණු ඒ අභියෝග දෙකම අහෝසි වුණා. දෙකම කියලා කියන්නේ ප්‍රංශයන්ගෙන් තිබිච්ච අභියෝගයත් අවසන් වෙනවා. එතකොට ප්‍රංශයන්ගේ බලය කඩා වැටෙනකොට රතු ඉන්දියානුවන්ගේ බලයත් කඩාගෙන වැටෙනවා. මොකද රතු ඉන්දියානුවන් සහ ප්‍රංශයන් අතර සම්බන්ධතාවය ගොඩනැගිලා තිබුණා. එතකොට ප්‍රංශයන් පරාජය වෙනකොටම නිකම්ම රතු ඉන්දියානුවොත් අපිට පේනවා ඒගොල්ලන්ගේ බලෙත් බිඳගෙන වැටෙන බව. ඉතින් ඒ නිසා
දැන් ඇමරිකාවේ පදිංචියට ආපු ඉංග්‍රීසීන්ට කිසි ගැටලුවක් ප්‍රශ්නයක් නැහැ. දැන් ඒගොල්ලෝ නිදහස්. දැන් ඒගොල්ලන්ගේ හිතට එනවා අපිට දැන් මව් රට ඕනේ නැහැ කියන ආකල්පයක් මේ ජනපද වාසීන් තුල නැත්තම් මේ ජනපද 13 ආණ්ඩුකාරවරුන් තුල නායකයන් තුල ඇති වෙනවා. එතකොට ඊළඟ කාරණේ තමයි අපිට පේනවා ඇමරිකාවට අවශ්‍ය කරන සීලුම බඩු බහඬ ආනයනය කරන්නේ එංගලන්තයෙන්. දැන් ඇමරිකාවේ නොයෙක් දේවල් දැන් නිෂ්පාදනය කරනවා. ඒ ඇමරිකාවේ නිෂ්පාදනය කරන දේවල් අතර දුම්කොළ, සීනි, කපු, මීටි, තිරිඟු, තඹ සහ මිලට්, බාර්ලි වැනි දහන්නි වර්ග විශාල ප්‍රමාණයක් දැන් මේ ප්‍රාන්තවල වගා කරනවා. දැන් මේ වෙනකොට අවුරුදු 100ක් පමණ කාලය ගත වෙනකොට විශාල ජන සංඛ්‍යාවක් මේ ප්‍රාන්ත 13 ජීවත් වෙනවා. නේ කෝටි ගානක ජන සංඛ්‍යාවක් ජීවත් වෙනවා. එතකොට මේ අපිට පේනවා ජෙනරේෂන් එතකොට මේ දෙකක් පමණ මේ වෙනකොට ගෙවිලා තිබෙනවා. එතකොට ඒ ජෙනරේෂන් දෙක අවසන් වෙනකොට අපිට පේනවා ලොකු ජනගහනයකුත් ඇමරිකාවේ හිටියයි කියන එක. එතකොට මේ ඊළඟ කාරණේ තමයි එංගලන්තයේ ඇමරිකානුවන්ට නීති පැනෙව්වා ඇමරිකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ වෙනින් රටකට ප්‍රවාහනය කරන්න තහනම්. 1 2 යම්කිසි විදියකින් ඇමරිකාවේ නිෂ්පාදනය කරන දුම්කොළ, සීනි, මීටි, කපු සහ දහන්නි වර්ග යම්කිසි රටකට ප්‍රවාහනය කරනවා නම් ඒ ප්‍රවාහනය කරන්න ඕනේ එංගලන්තය හරහා. එංගලන්තයට හොරෙන් පිටවම් කරන්න බෑ. ඊළඟට අනිත් එක තමයි එංගලන්තයේ බඩු බහඬ පමණයි ඇමරිකාවට ආනයනය කරන්න ඕනේ. පිටරටවල් වෙනත් රටවල් වලින් ස්පාඤ්ඤයෙන්, ප්‍රංශයෙන්, ජර්මනියෙන් ආදී රටවල් වලින් අප්‍රිකා දූපත් වලින් ඒවෙන් කිසිම භාණ්ඩයක් මේ කෙලිම ඍජුව ඇමරිකාවට ගෙන්න ගන්න බෑ. මේ කියන්නේ ආනයනය කරන තහනම්. ඇමරිකාවට යම්කිසි භාණ්ඩ වෙනටෙන් ගෙන්න ගන්නට අවශ්‍ය නම් ආනයනය කරන්න අවශ්‍ය නම් ඒ භාණ්ඩෙන්ට ඕනේ එංගලන්තය හරහා. දැන් පේනව නේද මේ දුව පුතේ මොනතරම් දුරට දැන් එංගලන්තයේ මොනතරම් නීතිමය ඇමරිකානුවන්ට පනවලා තියෙනවද කියන කාරණය. දැන් එංගලන්තයේ මූලික පරමාර්ථය මොකද්ද? පුළුවන් තරම් ඇමරිකාවේ ධන සම්පත්, භූ සම්පත් නිෂ්පාදන තමන්ගේ මව් රටට ගෙන්න ගන්න. ඒකනේ නේද දැන් මුල් රාජ්‍යයක් ඒ තරම් වියදමක් දරන්නේ වෙනින් රටක් අල්ලා ගන්න තමන්ගේ රට දියුණු කරගන්න නේ. ඉතින් ඒ නිසා ඇමරිකානුවන්ට තියෙන කාර්යභාරය තමයි තමන්ගේ මව් රට දියුණු කිරීම සඳහා මේ රටේ නිෂ්පාදනය කරන ද්‍රව්‍ය යවන්න. දැන් මේ අතරතුර අපි දන්නවා මේ සීනි නිෂ්පාදනය. සීනි කර්මාන්තශාලා ගණනාවක් තිබුණා මේ ප්‍රාන්තවල. උක් කර්මාන්තය, කපු කර්මාන්තය පුළුල් විදිහට තිබුණා. එතකොට මේ රාත්‍රියේදී මේ සීනි කර්මාන්තකරුවෝ රාත්‍රියේදී හොර රාසේ රෑ 12 1 2 වගේ වෙනකොට රාත්‍රියේදී වෙනත් යුරෝපයේ වෙනත් රටවල් වලට හොරෙන් සීනි පැටවුවා. අපි කිය සාමාන්‍ය පෘතුගාලයට, ස්පාඤ්ඤයට, අප්‍රිකානු දූපත් හරහා ඒ රටවල් වලට මේ ස්පාඤ්ඤයට ඒ වගේම ඉතාලිය ආදී අදාළ සමීප රටවල් වලට රාත්‍රියේදී නැව් පිටින් සීනි පැටවුවා. මේක අහු වුණා. මේක එංගලන්තයට අහු වුණා. අහු වුණා මොකද්ද ඒගොල්ලෝ කරේ? ඒගොල්ලෝ අර මේ ප්‍රධාන වශයෙන් බොස්ට්වානා වරාය මුල් කරගෙන වටේට රාත්‍රී එළි වෙනකම්ම නාවික මුර හමුදාවක් දාලා ඒක ව්‍යාර්ථ කරා. ඉතින් ඒකෙන් ඇමරිකානුවන්ගේ අමතර ආදායම් උපදවා ගැනීමට තිබුණු වාසිය නැති වෙලා ගියා. එතකොට ඇමරිකාවේ නිෂ්පාදන කරන භාණ්ඩ එංගලන්තයට ලබා දීමෙන් ඒගොල්ලන්ට ස්ථාවර වෙළඳපොළක් ලැබුණත් තමන් අපේක්ෂා කරපු ආදායම් ඒගොල්ලන්ට ලබා ගන්නට පුළුවන් කමක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා ඒක ලොකු ප්‍රශ්නයක් වශයෙන් තිබුණා. ඊළඟ කාරණේ තමයි එංගලන්තය ඇමරිකානුවන්ට නීති පැනෙව්වා. බදු නීති එන්න වැඩි කරා. ඒගොල්ලෝ පනවපු බදු නීති වලින් ඒගොල්ලන්ගේ රටින් මේ රටට ආනයනය කරන වීදුරු, කඩදාසි, තේ කියන මේ විශේෂ අත්‍යවශ්‍ය භාණ්ඩවල බදු මිල වැඩි කරා. ඒකත් එක ප්‍රශ්නයක්. ඊට අමතරව ඒගොල්ලෝ විශේෂ 53ක් පැනෙව්වා. මොකද මේ 53 පුතා මේ 53 විභාගයට විශේෂයෙන්ම අහනවා. විශේෂයෙන් මේ 53 අපිට ලැබෙන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේදී සීනි පනත, මුදල් නෝට්ටු පනත, මුද්දර පනත. අපි ආයෙත් කියන්නම් සීනි පනත, මුදල් නෝට්ටු පනත, මුද්දර පනත. මේ 53 පැනෙව්වා. සීනි පනත කිව්වේ මොකද්ද?
සීනි පනත කියලා කිව්වේ සීනි විදේශ රටකට විකුණන්න බෑ. සපුරා තහනම්. දැන් නාවික රාත්‍රී මුර සංචාරයකුත් දාලා තියෙන්නේ හොරබඩු විදේශ රටවල් වලට ඇමරිකාවෙන් නිකුත් කිරීම වැළැක්වීම සඳහා විශේෂ නාවික සංචාරයකුත් දාලා තියෙනවා. ඊළඟට මුදල් නෝට්ටු පනත. මුදල් නෝට්ටු පනත කියපුතා වෙනදට එංගලන්තයට බදු ගෙව්වේ සල්ලි වලින් මුදල් වලින්. මේ පාර එංගලන්තය නියම කරා උඹලා අපිට බදු ගෙවන්න ඕනේ මුදල් වලින් නෙමෙයි රත්තරන් සහ රිදී වලින් කියලා. ඉතින් මේක පුතා අසීරු කාර්යයක් නේද? මේ රත්තරන් රිදී කියන දේවල් මේ දෙකම ගස් උඩින් කඩන ඒවා නෙමෙයිනේ. අහසින් ගන්න දේවල් නෙමෙයිනේ. මේක පොළවෙන් උපදවා ගන්න දේවල්. ඒ නිසා පොළව අපි දන්නවනේ. අපි රත්නපුරේ මැණික් හාරන්නේ කොහොමද? පතල් හාරන්නේ කොහොමද? ඒ වගේම මේ මිනිරන් හාරන්නේ කොහොමද? ඒ වගේ විශාල පතල් බැහැලවන මේ රත්තරන් රිදී මේ ඛනිජ සම්පත් නිෂ්පාදනය කරගන්න. ඉතින් ඒ නිසා අන්තිමට සිද්ධ වුණා මේකොල්ලන්ට ඇමරිකානුවන්ට නියෝගයක් කරා මේ එංගලන්තය උඹලා අපිට බදු ගෙවන්න ඕනේ සල්ලි වලින් නෙමෙයි රිදී සහ රත්තරන් වලින් කියලා. මේකත් ඇමරිකානුවන්ට දරා ගන්න බැරි ප්‍රශ්නයක් වුණා. ඊළඟ මුද්දර පනත. මේක විශේෂයෙන් බලපෑවේ පුතා මේ වෙළඳුන්ට නීතිඥයන්ට සහ මුද්‍රණකරුවන්ට. ඒ කියන්නේ තමන්ගේ නිෂ්පාදන විකිණීමේදී වවුචර් වලට මුද්‍රයක් කලවන්න ඕනේ. එතන මේ මුද්‍රේ වටිනාකම කීයද? එක්ක පවුම් 10ක්, පවුම් 20ක්, පවුම් 50ක්. ඒ වගේ මේ පුංචි මුද්‍රයක් යන පුතා පොඩි කොළ කෑල්ලක් නේද? ඒ පොඩි කොළ කෑල්ල පොඩි වුණාට ඒකේ වටිනාකම තියෙන්නේ මුදල් මේ වටිනාකම් වලින්නේ. එතකොට මේක වෙළඳන්ටත් නීතිඥයන්ටත් මුද්‍රණකරුවන්ටත් මේක තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න බැරි තරමට මේක දරා ගන්න බැරි විශාල මුදලක් බවට පරිවර්තනය වුණා. ඉතින් ඒ නිසා මේකත් ඇමරිකානුවන්ට බලපෑවා. එතකොට එන්නම මේ වගේ බදු වලින් තමන්ගේ මව් රට ඇමරිකානුවන් හිර කරනකොට දැන් ඇමරිකානුවන්ට දරා ගන්න බැරි තත්ත්වයක් මේ වෙනකොට ඇවිත් තියෙනවා. ඊළඟට වෙච්ච තව සිද්ධියක් තියෙනවා පුතා. ඒක විභාගයේදී වෙනම අහන්න පුළුවන් ප්‍රශ්නයක්. විශේෂයෙන්ම බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේත් දෙන්න පුළුවන් තනි ප්‍රශ්නයක් වශයෙන් බොස්ට්වානා තේ සාදය. මම හිතනවා මේ දරුවන්ට මත මේ දුවල පුතාලට මතක ඇති. මොකද්ද බොස්ට්වානා තේ සාදය කියන්නේ කියලා? බෝස්ටන් වරායේ තියෙන්නේ ඇමරිකාවේ කියන්නේ උතුරු ඇමරිකාවේ නැගෙනහිරට මැදයේ තමයි මුහුදට සමීප මේ මුහුද අයිනට මේ බොස්ට්වානා වරාය පිහිටා තිබෙන්නේ. හරියට මේ ප්‍රාන්ත 13 මැදි විරලේ තමයි මේ බොස්ට්වානා වරාය පිහිටා තිබෙන්නේ. ඉතින් මේ එංගලන්තේ තව වැඩක් කරා. මොකද්ද? ඇමරිකාවට තේ ආනයනය කරන්නේ ඇමරිකාවේ ප්‍රාන්ත කීපයක සමාගම් කරු. දැන් දුවලට පුතාලා මතක් කරන්නේ මම මේ කතා කරනකොට. එතකොට එංගලන්තේ මොකද්ද කරේ? ඒ සමාගම් කරුවන්ගේ තේ කෝටායක කැන්සල් කරා. තේ කෝටායක කැන්සල් කරලා එංගලන්තය තමන්ගේ රටට හිතවත් සමාගම් කරුවන් කීප දෙනෙකුට ඇමරිකාවට තේ ආනයනය කිරීමේ කෝටාව නිකුත් කරා. පැහැදිලිද පුතා? නිකුත් කරා. එතකොට මොකද වුනේ? අර ඇමරිකානු සමාගම් ටික වහලා දාන්න සිද්ධ වුණා. දැන් මොකද වුනේ? ඔන්න දැන් ප්‍රථම තේ නැව එංගලන්තයේ හිතවත් ප්‍රථම තේ නැව බොස්ට්වානා වරායට ආවා. එතන වරායන් දෙකකට විතර පුතා නැව ආවා තේ අරගෙන. බොස්ට්වානා වරායට ආපු තේ නැව මධ්‍යම රාත්‍රියේදී බොස්ට්වානා වැසියන් මේ තේ නැවට බලෙන් කඩාගෙන පැනලා ඒ නැවේ තිබිච්ච තේ පිටි විශාල ප්‍රමාණයක් කඩලා තේ ටික සේරම මුහුදට හැලුවා. මේක පුතා ලෝක ඉතිහාසයේ හඳුන්වන්නේ බෝස්ටන් ටී පාටි කියලා. දැන් අපි නම් අපිත් ඉතින් එක පාටි දනවන්නේ නේද? බර්ත්ඩේ පාටි, වෙඩින්ස් පාටි නේද? සෙලිබ්‍රේෂන්ස් නොමෙක් පාටිස් අපි දානවානේ. මේ පාටි අමුතු පාටියක්. මේක බෝස්ටන් ටී පාටි. අර තේ පිටි ටික කඩලා තේ කුඩු ටික සේරම පවුන් ලක්ෂ ගාණක් වටිනා තේ මුහුදට හැලුවා. ඉතින් මේක ඉතිහාසයේ හඳුන්වන්නේ බොස්ට්වානා තේ සාදය කියලා. ඉතින් එතකොට මේකත් අපිට විශේෂ ප්‍රශ්නයක් වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. දැන් පේනවා නේද දුවා පුතා එංගලන්තය මව් රට තමන්ගේ රටින් ගිය මේ ඇමරිකාවේ පදිංචිට ගිය මේ ජනතාව එන්න බදු වලින් හිර කරමින් මේ කොල්ලන්ව දැන් තද කරන බව අපිට දැන් පැහැදිලිව පේන්න තියෙනවා. දැන් මෙහෙම අතුරු ප්‍රශ්නයක් අපි හිතමු. ඇයි දරුවෙනි මේ බ්‍රිතාන්‍ය ඇයි මේ ඉංග්‍රීසියෙන් වන එහෙම නැත්නම් ඇමරිකාවේ පදිංචිගේ අයට මේ විදියට බලපෑම් කරන්න හේතු උනේ ඇයි? දැන් මම මගේ
පන්ති වලට පැමිණෙන දරුවෝ දන්නවා මම ඒක කියලා තියෙනවා ප්‍රධාන කාරණය තමයි පුතා එංගලන්තය දැනගත්තා මුන් ආයේ කවදාකවත් තමන්ගේ මව් රටට එන්නේ නැහැ කියලා. කාරණෙත් ඇත්ත. ඒකත් ඇත්ත තමයි. ඒ දැනගත්ත වෙලාවේ ඉඳලා මව් රට කරේ මොකද්ද? අර ඇමරිකානුන්ව හිර කරා පුතා. හිර කරා. ඒගොල්ලෝ එන්නේ ඒගොල්ලන්ට ටැක්ස් වැඩි කර ඒගොල්ලන් හිර කරලා දැම්මා. ඒක තමයි වුනේ. ඊළඟට මොකද්ද කරේ? දැන් ඇමරිකානුන් තේරුම් ගත්තා දැන් වැඩක් නැහැ තවදුරටත් අපි ඉඳලා. මේකොලොත් එක්කලා සම්බන්ධ වීමෙන් තමයි අපි මව් රටත් එක්කලා සම්බන්ධ වීමෙන් තවදුරටත් වැඩක් නැහැ. ඒ නිසා අපි මව් රටෙන් වෙන් වෙන්න ඕනේ කියලා තීරණය කරලා මේකොල්ලෝ සම්මේලනයක් පැවැත්තුවා. ඔන්න පුතා ඊළඟ විභාගයට අහන ප්‍රශ්නයක් තමයි මේ ලෝකේ මේ ඉතිහාසයේ ප්‍රථම මහද්වීපික සම්මේලනය. මේක විභාගයට වෙනම අහන්න පුළුවන් ප්‍රශ්නයක් පුතා. මහද්වීපික සම්මේලනය. මොකද්ද මේ මහද්වීපික සම්මේලනය කියලා කියන්නේ? 1774 1774 1774 ඇමරිකාවේ ප්‍රාන්ත 13 නායකයෝ ඔක්කොම එකතු වෙනවා පිලඩෙල්ෆියා නගරයට. පිලඩෙල්ෆියා නගරයේ තියෙන පුතා ප්‍රාන්ත 13 ගත්තාම 13 මැද්දේ තියෙන නගරයක්. රටක ප්‍රාන්තික නගරයක් තමයි පිලඩෙල්ෆියා නගරය. මේ පිලඩෙල්ෆියා නගරයේ තිබෙන මහ ජනතාව රැස් වෙන පොදු ශාලාවකට මේගොල්ලෝ රැස් වෙලා සම්මේලනයක් පැවැත්තුවා. මේ සම්මේලනය හඳුන්වන්නේ පුතා මහද්වීපික සම්මේලනය කියලා. මම කියලාද මේක හඳුන්වන්නේ මහද්වීපික සම්මේලනය කියලා. මේක ලෝකේ ප්‍රථම මහද්වීපික සම්මේලනය. මේ සම්මේලනයට සහභාගී වෙච්ච නායකයෝ ගත්ත තීරණ මොනවාද? ඒක අපි මතක් කරගන්නට ඕන. එක තීරණයක් තමයි එංගලන්තයට ඇමරිකාවට බදු පනවන්න කිසිම අයිතියක් නැත. අපි බදු ගෙවන්නේත් නැත. ඇමරිකානුන් තීරණය කරා මේ සම්මේලනයේදී ඇමරිකාවට කිසිම සුද්ධ අයිතියක් නැහැ. ඇමරිකාවට නීති පනවන්න එංගලන්තයට කිසිම සුද්ධ අයිතියක් නැහැ. ඇමරිකාවට නීති පනවන්න අයිතියක් නැහැ. ඊළඟට බදු අය කරන්න අයිතියක් නැහැ. අපි බදු ගෙවන්නෙත් නැහැ. ඊළඟට අපි බ්‍රිතාන්‍යයේ භාණ්ඩ වර්ජනය කරනවා. ඒ කියන්නේ එංගලන්තයට එංගලන්තයෙන් ඇමරිකාවට එවලා තියෙනවානේ භාණ්ඩ. ඒ රටේ ඔක්කොම කඩසාප්පවල තියෙන එංගලන්තයේ නිෂ්පාදනනේ. එතකොට එංගලන්තයේ නිෂ්පාදන අපි මින් පස්සේ අපි මුදලට ගන්නෙ නැහැ. එකක්. ඊළඟ තීරණය අපි මව් රටෙන් අයින් වෙනවා. අපි මව් රටෙන් අයින් වෙනවා. ඊළඟට තව කාරණයක් වුණා. අපි මේ ප්‍රාන්ත 13න් තෝරාගත්ත තරුණයන්ගෙන් මහද්වීපික හමුදාවක් හදනවා. ඊළඟ කාරණේ ඒ හමුදාවේ කමාන්ඩර් එහෙම නැත්නම් අනදෙන නිලධාරියා වශයෙන් ජෝර්ජ් වොෂින්ටන්ව පත් කර ගන්නවා. මේ තමයි පුතා මේ ඇමරිකාව නැත්නම් ඇමරිකානු නායකයන් නැත්නම් මේ ප්‍රාන්ත 13 නායකයන් පිලඩෙල්ෆියා නගරයට පැමිණිලා ඒ සම්මේලනයේදී ගත්තු තීරණ. ඊළඟට ඒගොල්ලෝ ලියවිල්ලක් සකස් කරා. ඒ ලියවිල්ලෙන් ඒගොල්ලෝ කිව්වා ඒක හැඳින්වුවේ නිදහස් ප්‍රකාශය, ඇමරිකානු නිදහස් ප්‍රකාශය. ඒ නිදහස් ප්‍රකාශයෙන් කිව්වා උපතින් මිනිසා සතු අහිමි කළ නොහැකි අයිතිවාසිකම් රැසක් පවතින බවත් ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා මිනිසා ආණ්ඩු පිහිටවන බවත් එම ලියවිල්ලෙන් සඳහන් කරලා තියෙනවා. ඒ අනුව අපි මින් ඉදිරියට අපි මව් රටත් සමග කිසිම සම්බන්ධතාවයක් පවත්වන්නේ නැති බව ඒ ලියවිල්ලේ සහතික කරලා ඒකොල්ලෝ ඔක්කොම අස්සම් කරලා මේ ලියවිල්ල සම්පූර්ණයෙන්ම එංගලන්තයට යවුවා. පුතා මෙන්න මෙතන තමයි ඇමරිකන් විප්ලවය පටන් ගන්න තැන. ඒතර ඇමරිකන් විප්ලවය පටන් ගන්නට හේතු වෙච්ච ප්‍රධාන කාරණේ තමයි මේ මහද්වීපික සම්මේලනයේදී ගත්තු තීරණ සමග මේ ලියවිල්ල අස්සම් කරලා මව් රටට යැවීම. මොකද්ද ගත්ත තීරණ? ඇමරිකාවට බදු පැනවීමේ කිසිම සුද්ධ අයිතියක් එංගලන්තයට නැත. අපි බදු ගෙවන්නේත් නැත. එංගලන්තයෙන් ඇමරිකාවේ කඩසාප්පුවල විකිණීමට ඇති කිසි බඩු භාණ්ඩයක් අපි මිලයට ගන්නේ නැත. ඊළඟට අපි මව් රටෙන් වෙන්වීමට තීරණය කර ඇත. අපි වෙනම මහද්වීපික හමුදාවක්ද අපි ගොඩනගනු ඇත. එහි අනදර නිලධාරියා ලෙස ජෝර්ජ් වොෂින්ටන් ආණ්ඩුකාරවරයා පත් කරගනු ලබනු ඇත. එනිසා අපි ආණ්ඩු පිහිටුවා ගන්නේ අපේ නිදහස සහ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමටයි. ඒ අයිතිය ඇමරිකානුවන් වූ අපිටත් දැන් තිබෙනවා කියන එක තමයි මේ එංගලන්ත ඇමරිකානු පදිංචි වාසීන් සටහන් කරලා යවුවේ.
පුතා මෙතන ඉඳලා අපිට පේන අවුරුදු 5ක 6ක පමණ කාලයක් ඇමරිකාව සහ එංගලන්තය අතර නොනවත්වා යුද්ධයක් පැවතුණා. ඒ කිසිම පැවතිච්ච යුද්ධ ගැටුමකදී එංගලන්තයට ජයග්‍රහණයක් ලැබුණේ නැහැ. ඒ නිසා එංගලන්තයට විශාල වියදමක් දරන්න සිද්ධ වුණා. ජයග්‍රහණයක් අත්පත් වුණේ නැහැ. අන්තිමට තීරණය කරා එංගලන්තය සාම ගිවිසුමකට ඇමරිකාව සමග එකඟ වෙන්න. එය ප්‍රතිඵලය තමයි අපි හඳුන්වන්නේ පැරිස් සාම ගිවිසුම. විභාගයට පුතේ අහන තව ප්‍රශ්නයක් තමයි අතුරු ප්‍රශ්නයක් වශයෙන් පැරිස් සාම ගිවිසුම කියන්නේ මොකක්ද? 1783 දී ප්‍රංශයේ පැරිස් නගරයේදී එංගලන්තයේ නායකයනුත් ඇමරිකාවේ ජෝර්ජ් වොෂින්ටන් ඇතුළු ප්‍රාන්ත නායකයනුත් එකතු වෙලා මේ ගිවිසුමට එකගතාවය පළ කරා. එංගලන්තය ඇමරිකාව ලෝකයේ නිදහස් රාජ්‍යයක් වශයෙන් පිළිගැනීමට කැමති වුණා පමණක් නෙමෙයි, ඒක ලෝකයට නිල වශයෙන් දැනුම් දුන්නා. එපමණක් නෙමෙයි, ඇමරිකාවේ ප්‍රථම ජනාධිපති ලෙස ජෝර්ජ් වොෂින්ටන්ව පත් කරගත්තා. එයත් ලෝකයට දැනුම් දුන්නා. ලෝකයේ ප්‍රථම වරට අලුත් රාජ්‍යයක්, අලුත් මහද්වීපයක් ලෝක සිතීමට එකතු වෙනවා. ඒ තමයි ඇමරිකා මහද්වීපය. එතකොට මේ ඇමරිකා මහද්වීපය ගේ ප්‍රථම ජනාධිපතිවරයා ලෙස ජෝර්ජ් වොෂින්ටන් පත් වෙනවා. ඉතින් දරුවනි, ඇමරිකන් විප්ලවය එසේ සාම ගිවිසුමකින් නිමාවට පත්වීමත් සමග ඇමරිකන් විප්ලවයේ ප්‍රතිඵල මොනවාද? ඇමරිකන් විප්ලවයේ ප්‍රතිඵල මොනවාද? එක ප්‍රතිඵල ඇමරිකා මහද්වීපය යනුවෙන් වෙනම මහද්වීපයක් නැත්නම් ඇමරිකාව වෙනුවෙන් යනුවෙන් රාජ්‍යයක් අපේ ලංකාව අපේ මේ ලෝක ඉතිහාසයට එකතු වෙනවා. 2 නිදහසේ අගය පෙන්නපු විප්ලවයක් හැටියට ඇමරිකන් විප්ලවය ලෝක ඉතිහාසයේ ඉතිහාසගත වෙනවා. ඊළඟට 3 වෙනි කාරණේ මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳව මුළු ලෝකෙටම පණිවිඩයක් දෙනවා. මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳව ලෝකයට විශාල පණිවිඩයක් ලැබෙනවා. ඊළඟට වැදගත්ම කාරණේ තමයි දුවේ පුතේ, ලෝකයේ ප්‍රථම සංධීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇමරිකාවෙන් තමයි නිකුත් කරන්නේ. මොකද්ද අපි සංධීය ආණ්ඩු ක්‍රමය කියන්නේ මොකද්ද? මධ්‍යම ආණ්ඩුවේ බලතල ප්‍රාන්ත ආණ්ඩු වලටත් බෙදා දෙන සාමූහික පාලනයක් තමයි සංධීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා කියන්නේ. ඉතින් දුවා දරුවනි, මේ තමයි ඇමරිකන් විප්ලවය. ඉතින් ඉතාමත්ම සරලයි, ගැඹුරින් හිතන්න අවස්ථාවක් නැහැ. අපි ඇමරිකන් විප්ලවයේ ආරම්භය කතා කරා. ඇමරිකානෝ කියන්නේ කවුද කියලා කතා කරා. ඇමරිකාවට පදිංචිට ගියේ ඇයි කියලා කතා කරා. අපි එංගලන්තයෙන් අයින් වීමට ඇමරිකානුවන් මේ සිතුවිල්ලක් ඇති කරගත්තේ ඇයිද කියලා කතා කරා. විප්ලවයකට හේතු කතා කරා. අන්තිමට එංගලන්තයේ පෙරදුනා. ඇයි පෙරදුනේ? ඒ දුරස්ත භාවය නිසා. ඒගොල්ලන්ට දිගට යුද්ධයක් පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා එංගලන්තයට පරාජය පිළිගැනීමට සිද්ධ වුණා. ඉතින් ඒගොල්ලෝ ගිවිසුමකින්ම සාම ගිවිසුමකින්ම පරාජය පිළිගත්තා. ඉතින් දුවා පුතුනි, අපි නැවත වාරයක් අපි ප්‍රංශ විප්ලවය සහ රුසියන් විප්ලවය කියන විප්ලව දෙක එකම වීඩියෝ එකකින් අපි හමු වීමේ බලාපොරොත්තු වෙමින් මම දැන් ඔබගෙන් සමුගන්නවා. ඉතින් අපිට තව දින ඉස්සරහට තිබෙන නිසා අපි නැවත ප්‍රංශ විප්ලවය සහ රුසියන් විප්ලවයෙන් හමු වෙමු. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන් දුවා පුතා. අයිබෝවන්.